Hi guys. ඔන්න අද මම ඔයගොල්ලොත් එක්ක යන්න හදන්නේ Piece of Bridge බලන්න. එහෙම නැත්නම් සාමයේ පාලම. ඉතින් එන්න මගෙත් එක්ක සාමයේ පාලම බලන්න යන්න. ඕන මට මෙයා අහම්බෙන් හම්බුනේ. එයා මට ඔෆර් කරලා බෝට් රයිඩ් එකක් ලංකාවේ සල්වරින් 6000 වගේ යන්නේ 30 minutes වලට. VIP යනවා 12000 guys. මම ඉතින් සිලෙක්ට් කරේ 6000 එක group එකක් එක්ක යන්න. මම solo travel කරාත් එතනදී අපිට කට්ටිය එකතු වෙලා යන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම අපිට arrange කරලා දෙනවා. ඉතින් මම යන්න හදන්නේ මෙන්න මේ පාලමේ අනිත් කොනට බෝට් එකක් ගන්න. ඕගොල්ලන්ටත් පුළුවන් මගෙත් එක්ක එකතු වෙලා මේ පාලමත් බලලා බෝට් රයිඩ් එකකට යන්න. ඉතින් guys ඕගොල්ලන්ට අන්න අර පේන එයා බලූන් එක try කරන්න ඕනේ නම් ඒකට ලංකාවේ සල්වරින් 6000 වගේ තමයි යන්නේ per person. ඉතින්ම අපි boat ride එක ගිහින් ඊට පස්සේ මේ පැත්තට යමු මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys ඕගොල්ලන්ට පේනවද අන්න අර ඈත Piece of Bridge එකේ ලස්සන. මේක වීදුරු දාලා තමයි හදලා තියෙන්නේ guys. ඉරාවු වටනහම ලස්සනට දිලිසෙනවා. මේක සයිඩ් එකෙන් බලලා තමයි ලස්සන. මම ඉස්සෙල්ලා වීඩියෝ එක ගෙනාවේ එන්ට්‍රන්ස් එක පැත්තෙන්. ඉතින් මෙහෙම බලද්දි ඒක හරියම ලස්සනයි. ඔන්න දැන් අපි බෝට් රයිඩ් එක යන්නත් පටන් අරගෙන තියෙන්නේ. මේකේ මම ෆුල් වීඩියෝ එකක් වෙනම දාන්නම්. මේකේ පොඩි වීඩියෝ එකක් තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. මොකද මේ වීඩියෝ එක නැත්තම් ඕගොල්ලන්ට බෝරින් වෙයි. ඉතින් මේ පුංචි කොටසක් මේක 30 minutes වගේ බෝට් රයිඩ් එක සම්පූර්ණයෙන් තියෙනවා. ඒක නිසා ඒක මම වෙනම ගේන්නම්. අපි දැන් ඉන්නේ ටිබ්ලිසි වල. මේ ගඟ ටිබ්ලිසි මැද්දේ සෑහෙන දුරක් තියෙනවා. ඉතින් ඒක ඉවර වෙනකම්ම මෙයා අපිව මේකේ බෝට් රයිඩ් එක අරගෙන ගියා. ඉතින් ඔන්න අපි දැන් අහපව ආවා. මම කිව්වා වගේ මෙන්න බලන්න guys. මාරම ලස්සනයි මේ Piece of Bridge එක. ඉතින් මොන මම හදිසියෙන් මේ බෝට් රයිඩ් එකට ආව නිසා මේ බ්‍රිජ් එක යට තව බලන්න දේවල් ටිකක් මිස් වුණා. ඒ ටිකත් බලලා මේකේ අනිත් පැත්තේ තියෙනවා ගාඩන් එකක්. ඒකට යන්න තමයි මේ හදන්නේ. විශේෂයෙන් කියන්න ඕන guys මේ ඈතින් පේන ස්ටැචු එක Mother of Georgia. ඉතින් අපි ඒක බලන්න කේබල් කාර් එකකින් තමයි ගියේ. ඕගොල්ලන්ට ඒ ෆුල් වීඩියෝ එක බලන්න පුළුවන්. මේකේ පහළ මම ලින්ක් එක දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. බලන්න දැන් මේ බ්‍රිජ් එකේ යට කවුද අපිට හම්බුනේ කියලා. මෙන්න මෙයා ඉන්දියාවෙන් ගෙනාවේ. හරිම ලස්සනයි. මෙයාගේ වීඩියෝස් ගන්නත් මේගොල්ලෝ ලංකාවේ සල්ලිකින් රුපියල් 2000ක් වගේ එක්කෙනෙකුට charge කරනවා. හැබැයි හරිම ලස්සනයි guys. හරිම බරයි මේ දෙන්න මේ හිටියට. මම හරි අමාරුවෙන් උස්සගෙන හිටියේ. anyway මම මේ ලස්සන වීඩියෝ එකත් අරගෙන ඊට පස්සේ මේකේ ගාඩන් එක බලන්න තමයි යන්න හදන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඔයගලන්ට වෙනවම අරගෙන එන්නම්. මගේ channel එක follow කරලා තියාගන්න. Thanks for watching. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.